ඔවුන්ගේ ජීවිතයේ අඩිතාලම වන්නේද මේ ළමා කාලය. ඉතින් අප මාධ්‍යකයෝ මගින් ඉදිරිපත් කරනු ලබන අලුත්ම වැඩසටහන වන්නේද ළමා කාලයේ මිහිරි සුන්දර දේ ගැන කතා කරන මා බාල කාලයේ වැඩසටහනයි. ඉතින් එම වැඩසටහනේ සමාරම්භක දිනය අදයි. ඊට සම්බන්ධ කරන ලබනවා අප පාසලේ ගරු විදුහල්පති තුමන්ව. ඔබතුමාව ගෞරවයෙන් පිළිගනු ලබනවා මෙම වැඩසටහනට. ඔබතුමාගේ නම් මුලින්ම අහන්න. ඔබතුමා කුඩා කාලයේ දැකපු ලොකුම සිහිනය කුමක්ද? උත්තර අමාරුවක එක සැරේට වැඩි කියලා මේ මම කියන්නේ නෑ මේ ලොකුම සිහිනය කියන්නේ ඉතින් එදිනෙදා විතර ඉන්නකොට නම් පොඩි දේවල් ගැන ඉතින් මේ බයිසිකලයක් ගන්න දීයක් තිබුණා ඉස්කෝලේ යන කාලේ 6 වසරේදී විතර වගේ ඊට පස්සේ බයිසිකලේ කොහොමද අර මේ කොකාකෝලා ඉස්සර දුන්නා කොකාකෝලා බෝතලේ තියන් තුනක් එකතු කරලා ඒක ගිහිල්ලා සිංගර් එකට දුන්නාට පස්සේ සිංගර් එකෙන් දෙනවා මේ අංකයක් පෙට්ටියක් දෙනවා පෙට්ටියට අතලා දැම්මම පස්සේ අංකයක් දෙනවා ඒ අංකය කරවන්න මේ කේබල් ලොක් එකක් තියෙනවා. ඊට පස්සේ අංකය ගන්න කරපුවාට පස්සේ මේ ඒ අංකය හරිනම් ඇරෙනවා. එහෙම ඇරුණා බයිසිකලය. ඊට පස්සේ කොකාකෝලා බයිසිකලෙන් ගියා මම 6 වසරේදී ඉස්කෝලේ ගිහලා දැනුම ළඟ ඊගෙන ඉස්තර වෙච්චා. බොහොම ස්තුතියි විදුහල්පතිතුමනි. ඔබතුමා දැන් මේ ඉන්න තත්ත්වයට පැමිණීමට බලපෑ ළමා කාලයේ සිදුවීමක් තිබේද? ඒ මොකක්ද? අපේ ගෙදර ඉස්සරහා මේ ගෙදර අපිට වැඩිමල් අයියා කෙනෙක් හිටියා. එයාට කියන්නේ ජයන්ත අයියා කියලා. මේ එයා කුමාරී මේ මට වඩා අවුරුදු 4ක් විතර තමයි වැඩිමල්. එයා ඉස්සරලාම විද්‍යාපීඨයකට ගියා. නිල්වලා විද්‍යාපීඨයට ගිහිල්ලා එයාගේ මේ ඩිප්ලෝමා එක ගන්න උත්සවයේ ෆොටෝ එකක් ගෙදර බිම තියලා තිබුණා. කළු කෝට් එකක් දාලා, ටයි එක දාලා, එහෙම අතට සහතිකයක් දෙන එකක් ඒ පිටාදලා තියෙන. ඉතින් ඒක මොදිස්සේ මගේ හිත වෙනස් කළා මේක දැකලා මේ කවදා හරි දවසක මමත් නියම වෙන්න ඕනේ. ඒ පින්තූරේ සහ ඒ සිද්ධිය තමයි අතර මේ ගුරුවරයෙක් කියලා මේ දරක එන්න බලපෑයි. බොහොම ස්තුතියි විදුහල්පතිතුමනි. ඔබතුමාගේ පාසල් ජීවිතයේ පළමු ජයග්‍රහණය පිළිබඳව මතකය අවදි කළොත් අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් එහෙම අලෙන්සරින් අපොස සාමාන්‍ය පිළිභාගය සමත් වුණා. ඒක තමයි ඉස්සෙල්ලා මතක් වෙන්නේ. ඊළඟට ක්‍රීඩා පැත්තෙන් ගත්තොත් ඊට 10000 ප්‍රථම ස්ථානය මම ලැබුවා. ඊට 800 ප්‍රථම ස්ථානයේ දුරන ඉලෙක්ට්‍රික් ගොඩක් ඒවායින් එක ගත්තා. අපම මෙතොදිස්ත මධ්‍යම විද්‍යාලයේ ඊළඟ උසස් පෙළ පළවෙනි සැරේම හොඳ විභාගේ පාස් වුණා. ඒ වුණාට විශ්වවිද්‍යාලය යන්න බැහැ වුණා. තුන්වෙනි වතාවේදී විශ්වවිද්‍යාලයට යන්න තීරණය. ඉතින් ඒක තමයි අමතක කරන්න බැරි සිද්ධිය. බොහොම ස්තුතියි විදුහල්පතිතුමනි. ඔබතුමාගේ කුඩා කාලයේ ජීවිතයේ වීරයෙක් හිටියද? ඔය කාලේ අර රූපවාහිනියේ ගියා නයිට් රයිඩර් කියන කතාව ආවා. ඒක දැන්වත් කියලාද දන්නේ නැහැ. ඉතින් නයිට් රයිඩර් එකේ ඒ නයිට් රයිඩර් කාර් එක එලවන ඒ ඩ්‍රයිවර් අයිතිකාරයා තමයි මේ එයාගේ නම මයිකල්. එයා තමයි ඉතින් විදියට එයා මේ කාර් එකත් එක්ක කතා කරනවා. කාර් එකේ යාර කියනවා මයිකල් අරවන් වලින් දඟු පැත්තට මයිකල් ඔයාලා ඉස්සරහා චැලෙන්ජ් එකක් දෙනවා මයිකල් you have a challenge in front of you. ඔය කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා.
ඉතින් මට මයිකල් වගේ වෙන්න තිබුණා කියලා ඒ කාලේ එහෙම හිතුණා. හැබැයි ඒක පස්සේ ඒක වෙනස් වුණා. අපේ ජීවිතයේ විවිධ කාලවල විවිධ අභියෝග එනවා. ඔබතුමාට පාසල් කාලයේ විවිධ අභියෝග අනිවාර්යයෙන්ම එන්න ඇති. ඒ ගැන සඳහන් කළොත්. එහෙම කියනකොට එකසරට මගේ හිතට ආවේ අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් සර් මේ මාව තේරුම් නොගැනීම ගැන පොඩි සිද්ධියක්. ඉස්කෝලේ පිටිච්ච කිසිම කෙනෙකුට යාළුවෝ ටිකක් එකතු වෙලා ගල් ගහලා ඒ කිසිම කෙනෙක් ගෙඩි කැඩුවා. ඒ වොෂ්රූම් එකට යන අතරම තමයි කිසිම කෙනෙක් තිබුණේ. ඉතින් ඒගොල්ලෝ ගල් එක්කෙනෙක් එක ගලකින් ගහනවා අනිත් එක්කෙනා ගලකින් ගහනවා මොම මුළු කිසිම කෙනෙක්ම කඩලා දැම්මා. ගෙඩි ටික ඔක්කොම බිම පොඩු ගහලා ගල් ගහලා මේ විතරයි අන්තිමට ඉතුරුනේ. ඊට පස්සේ මේ සර් ඔක්කොම අන්තිමට ගියාලා මේ කීප දෙනෙක් 6 දෙනෙක් විතර වගේ ගෙන්නවලා මේ පන්තියේ අනිත් අය ඉඳි මාවත් ඒ කණ්ඩායම දාලා උත්තරටම අපිට ගැහුවා. මමත් දෙස් එකක් උඩ නාටවලා මටත් ගැහුවා. ඊට පස්සේ මට හිතුණා මේ ඉතින් මම වරදක් කළා නැතුව ඇයි මට මේ මෙහෙම සර් ගැහුවේ කියලා. ඊට පස්සේ මට හිතුණා සර් එක තරහ ඉඳලා මම අපේ ගෙදර ගිහිල්ලා ගෙදර ගිය වෙලාවේ මේක මේ තාත්තට කියන්න බෑයි. මොකද තාත්තට කිව්ව ගමන තාත්තා කවදාවත් මගේ පැත්ත ගන්න නැහැ කියලා මම දන්නවා. ඒ නිසා මම උදේ පාන්දර මේක අම්මට කිව්වා. අම්මට කියනකොට තාත්තට ඇහුණා මේක. මේ සිද්ධිය කියන කුස්සියේ අම්මා වෙන වෙලාවේ ඊට පස්සේ තාත්තට ඇහිලා තාත්තට කිව්වා. කෝටේ. ඊට පස්සේ අර අපේ තාත්තා ඉස්කෝලේට ආවේ නැහැ. තාත්තා මට කිව්වා. ඊට පස්සේ අනිත් යාළුවෝ කීප දෙනෙක්ගේ එක තාත්තා කෙනෙක් මට මතකයි ඉස්කෝලේට ඇවිල්ලා යාට ඇවිදින්නත් බෑ මේ අත්වාරුවකින් ආවේ. ඇවිල්ලා ප්‍රින්සිපල් සර්ට බැන්නා වුණා. ඇයි මේව මේ ගැහුවේ කියලා. උදේට බැන්නා. සර් මොකද කිව්වේ නැහැ සර් අහගෙන හිටියා. ඊට පස්සේ ඒ බැන්නකොට යාගේ දරුවා මානවක ප්‍රදේශයේ මේ මෑතකදී ආරංචි වුණා අම්සි මිනිමරුවකට සම්බන්ධ වෙලා එයාට මරුවා කියලා. මෑත කාලේ නම. හැබැයි මට හිතෙනවා ඒකෙන් මම ලොකු අද මට හිතෙනවා වරදක් නොකර අපේ සමාජයෙන් යම්සිගේ අපවාද දෙන්න පුළුවන්. ඒකට මුහුණ දෙන්න සර් තමයි මට පාර දෙන්නේ කියලා. මොකද ඒ ඉවසීම මගේ ජීවිතේ. ඒක නොකරත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඊට පසු කාලේ මම විද්‍යාපීඨයට තිරුණාට පස්සේ මම සර් හම්බෙලා සර් කතා කරලා සර් තමයි මගේ විද්‍යාපීඨයට යන අසංග්‍රහණ විශ්වවිද්‍යාලයේ තියෙන විශ්වවිද්‍යාලයට අසං කරේ. ඉතින් එතෙන්දී සර් එක්ක මම සිද්ධිය කතා කරා. සර් ගොඩක් අතුරුණා. එහෙම වැරදීම් වෙන්න පුළුවන්. නමුත් ඒක වැරදීමක් නෙවෙයි. ඒක අපිට ජීවිතේට අපි වරදක් නොකර සමාජයේ අපිට යම් ගැටලුවක් අභියෝගයක් ආවොත් ඒකට අපි මොන දෙන්න ඕන කියන එක කියන්නේ ප්‍රින්සිපල් සර් මම මෙලා මතක් කරනවා ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි විද්‍යාර්ථීතුමනි. කුඩා කාලේ ඔබතුමා කළ දඟලගෙන තියනවාද? ඒ ගැන සිහිපත් කළොත්. අන්තිමට කියන්නේ අඹ තියෙන කාලෙට අඹ ගස්වල කජු තියෙන කාලෙට කජු ගස්වල ඊළඟට අපේ නැන්ද කෙනෙක් හිටියා මේ කියන්නේ බෙලියක් කෙනෙක්ව දැන් ඒ නන්දලා ගෙදර ගිහිල්ලා මේ නන්දලා ගෙදර පස්කන්දියක් තියෙනවා. ඒ පස්කන්දියේ මේ හැදුවා මේ ගුහාවක් වගේ හාරලා. ගුහාවක් අතලේගේ පැදුරක් දාලා පොට්ට ඉරක් දාලා මම ඒක ඇතුළේ තමයි ඉන්නේ. ඒකවල තාත්තා එනවා දැන් මම ගෙදර යන්න තිබුණාට පස්සේ බලන්න. දැන් මම අර මගේ ඉරියලා දිනෝ මේ අර මේ ගුහාව ඇතුළේ එළියට මේ ඉස්කෝලේ කියන්නේ. ඒ වලට කොහොමවත් ආවේ නැහැ එළියට. ඊට පස්සේ ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ ගෙදර ඇවිල්ලා දැන් මේ ඉස්කෝලේ යන්න කියනවා මම කිව්වා මේ කැලේ. ඒක වලින්ට කැලේ තිබුණා කැලේට ගන්න. එදා ඉස්කෝලේ ගියේ. ඊට පස්සේ හේතුව තමයි උන ඒ විදිහට කරන්න හේතුව ඉස්කෝලේ ගියා සෑම් කියන මේ පන්ති යාළුවෙක්. නම සෑම්. අර මහාබා. වරින් මේ රෝසර් භාගයක් විතර මිය මහාතයි.
එයා මොකද කරන්නේ මගේ ඔළුවෙන් අල්ලලා මේ බීට් තියනවා හැමදාම. ඒ දවස්වල. එතකොට මේ දැන් මේක මම ඉතල ගිහලා කියන්නේ නැහැ ඉස්කෝලේ කියන්නේ නැහැ මේ මිනිහට මම බයයි. දැන් අගේ ප්‍රමාණයත් එක්ක මට ගහගන්නත් බෑ. ඉතින් ඒ බයක තමයි මම ඉස්කෝලේ යන්න කිව්වේ. අන්තිමට ඇහුවා මගේ මොකක්ද කියලා. මේ යන්න කියන හේතුව. ඊට පස්සේ මේක නොගිය ඉඳලා මම තාත්තට කිව්වා තාත්තා ගියා ඉස්කෝලේට. ගිහලා ඉස්කෝලේට ගිහුවා. ඊළඟ ඔක්ටෝබර් කරුවා ගන්න ප්‍රොෆෙසර්ගෙදී. ඊට පස්සේ එදා ඉඳගෙන කරදරේ නැහැ. ඊට පස්සේ මේ මම උඩ ඉස්කෝලේ යන්න පටන් ගත්තා. ඉතින් දඟලක් විදිහට මට තේරෙන්නේ කරපු සිද්ධියේ තමයි. ඔබතුමා ලැබපු අත්දැකීම් එක්ක අපට දෙන්න පුළුවන් හොඳම උපදේශය කුමක්ද? මට කියන්න පුළුවන් මේ පුතේ ජීවිතේ දැන් මම මොන බාපු සිද්ධි ඔබ 6-7 වසර ළමයි මේ වෙනකොට සිද්ධ කරනවා ඇති. එහෙම ක්‍රයිට් කියලා ඔබ අවලංගු කෙනෙක් වෙන්නේ නැහැ. ඒවා ඔබ එන්නේ හැමෝටම වෙන සෑම අවස්ථාවකම නිරන්තර කරගන්න ගැනීම තුලින් ඔබට අවදාන දවසක ජීවිතේ ජය ගන්න පුළුවන්. අසමත් කෙනෙක්, බැරි කෙනෙක් කවුරුත් නැහැ. ඒ වෙච්ච දේවල් අපිත් මොන විදිහට තියෙනවා, අපිත් සිදු කරලා තියෙනවා. ඒ නිසා ඒවා මහ ලොකු ජීවිත ආවස්තර යන තරම් වෙනස්කම් නෙවෙයි. ඒ නිසා අදිෂ්ඨානය, කැපවීම සහ ඒ වෙනුවෙන් වැඩ කිරීම කියන දේ තියාගත්තොත් ඔබේ අරමුණට ඔබට අනිවාර්යෙන් යන්න පුළුවන් අවදාන දවසක. නැවත වරක් ඔබතුමාට ළමා කාර්යයට යා ඇති නම් ඔබතුමා අත්විඳීමට කැමති සුන්දර මොහොත ආයෙත් මට අවස්ථාවක් තියෙනවා නම් මේ පුංචි කාලේ යන්න අම්මා තාත්තා නංගි අයියා ඔය කට්ටියත් එක්ක එක ගෙදරක අවුලේ මතුම යාවිදියට දෙවනි යාවිදියට අම්මා තුන්දෙනාටම කෑම බෙදලා දෙනවා. නංගිට මාළු ලොකු කෑල්ලක් බෙදනවා. ඒකට අපි අම්මු වෙනවා. අන්නේ ජෝඩිකාරට ඒක මොනවාරි ඕනේ කියනකොට දැන් ටවල් එකක් ඕනේ කියනකොට මොනවාරි ඕනේ කියනකොට නංගිට කිලෝ ගන්න නංගි දුර ගෙනත් දෙනවා. ඒ වගේ අවුලාට අවන්ත වලින්දි ඒ යුගයේ යන්න පුළුවන් නම් අතරම මම ජීවත් වෙන්න කැමතියි. බොහෝම ස්තුතියි විද්‍යාර්ථතුමනි. ඔබතුමාගේ සුන්දර ළමා කාලය ගැන අපත් සමග එදා හදා ගත්තාට ඔබතුමාගෙන්ම විමසන්න කැමති ඔබතුමාට මොකද හිතෙන්නේ මේ වැඩසටහන පිළිබඳව? අත වශයෙන්ම මේක මම කල්පිය අසස්තු වීමක්වත් මොකුත් එහෙම දෙයක් නෙවෙයි. නමුත් මේ වැඩසටහන ඉතාම වැදගත් කරනවා. මේකේ විනාඩි 5-10 කාලය තුල මගේ ජීවිතේ ඉතිහාසයට මම එක්කගෙන ගියා. එදින මාවත් යම් තැන්වල ඉර වුණා. එදින මේ ඉතාම වැදගත් වැඩසටහන ඉතාම හොඳයි මාධ්‍යාංශයට පාසලේ සහ අධ්‍යයනයේදී මම අත්‍යවශ්‍යම ස්තුතිවන්ත වෙනවා. ඒකේ වාක් විලාසය ඊළඟට අදහස් ඉදිරිපත් කිරීම සහ කියන පොඩි තියෙන ඒ හැකියාව පිළිබඳව සතුටුමත් වෙනවා. ඒකෙක අපේ පාසලේ මාධ්‍ය ඒකකයට මගේ ගෞරවය සහ ස්තුතිය උඩ කරන විශිෂ්ට දෙයක්. මේක මම මේක කලින් දැකලා නැහැ. මේ සම්බන්ධයෙන් කටයුතු කරන මාධ්‍ය සහ සිංහලාංශය ඒ සියලුම දෙනාට ස්තුතිය මගේ උඩ කර සිටිනවා. මෙවැනි තවත් සුන්දර වැඩසටහනකින් හමු වෙන තුරු ඔබගෙන් සමු ගැනීමට අවසරයි. අයිබෝවන්.